YouTube channel එකට. ඉතින් මේ අද ඕගොල්ලන්ට කතාවක් දෙන්න තමයි මම මේ හිතන්නේ. ඉතින් මේ කතාව මේ ඕනම කතාවක් තමයි. නමුත් මේ කතාව මේ ගොපළු යක්ෂයා ගැන සැබෑ සිද්ධියක් තමයි මම අද ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න හිතුවේ. මේ සිද්ධිය අපේ ගමවල ආසන්නව සිදු වුණු සිද්ධියක්. ඉතින් මේ මම වගේම ඔයගොල්ලෝ මේ ගොපළු යක්ෂයා ගැන නොයෙකුත් තොරතුරු දන්නවා ඇති. ඉතින් ගොපළු යක්ෂයාගේ මේ සිදුවීම් බොහෝමයක් ඉතින් අපි අහලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය බලමු අපි ඔයගොල්ලෝ අහලා තියෙන එකක්ද මොකක්ද කියලා. ඉතින් අපි ගම් පළාතට යාපද ගමේ තරුණයෙක් හිටියා. මෙයා මේ සතුන්ව හරි ආදරේ. ඒ කියන්නේ සතුන් ඇති කරන්න හරිම කැමතියි. මෙයාලගේ මේ කාලේ වෙනකොට මේ සිද්ධිය වෙන කාලේ වෙනකොට හරක් හිටියා. එළුව හිටියා. එතකොට ඔය අපි කල්කුම් කියන කුකුළු මේ සාමාන්‍ය කුකුළු හාව ඔය වගේ සත්තු ඇති කරනවා මෙයා. මේ ඇති කරන්නේ මේ ආර්ථික ලාභය ලබා ගැනීම සඳහාම නෙවෙයි. ඉතින් මේ ඒක ආසාවට වගේම මේක රැකියාවක් හැටියටත් එයා කරනවා. ඉතින් සතුන්ට ආදරෙයි ගොඩක් නෙලා මේ අතරට. ඉතින් මෙහෙම අවුරුදු ගානක් ඉතින් මේ වැඩේ කරගෙන යනවා. හරක් කිරි අරගෙන දේවල් වලට ගිහින් දෙනවා. කඩවල වලට ගිහින් දෙනවා. ඔක තමයි ඉතින් මේ ළමයා ඒ කාලේ කරගෙන හිටියේ. ඉතින් මේ තරුණයට ඒ කාලේ හිටියට අවුරුදු 18 විතර ඇති. මේ මම කියන්නේ යන සිද්ධිය වෙන කාලේ වෙනකොට. ඉතින් හරි අහිංසක තමයි. ඉතින් මෙයා හිටියේ ගෙදර යන්නේ අම්මයි. මේ ළමයා තමයි ඒ කාලේ වෙනකොට ගෙදර හිටියේ. ඒ කියන්නේ තව සාමාන්‍ය හිටියට එයාලා මේ වගවන්නේ හිටියේ නෑ ගෙදර. ඉතින් මේ අම්මයි පුතයි දෙන්නා ගෙදර ඉන්නවා. එළිය වුණ ගමන් ඉතින් අර එයාගේ සුපුරුදු රාජකාරිය මේ පටන් ගන්නවා කියන්නේ පාන්දරින්ම මේ අම්මා නැගිටිනවා පුරුද්දක් වශයෙන් පාන්දර 5ට මේ විතර නැගිටිනවා. මේ එහෙම නැත්නම් එයාට ගමන දෙවිලා තිබ්බොත් සාමාන්‍ය පාන්දර 3ට විතර එහෙම නැගිටලා එයාට අවශ්‍ය ඔය දරුවන්ගේ වැඩවලට ඒ වගේ දේවල් වලට යන්න කලින් එයා නැගිටිනවා. නැත්තම් මේ පොඩ්ඩක් සාමාන්‍ය 4:00 5:00 විතර උදේ අවදි වෙන කට්ටිය. ඉතින් මේ මම කියන දවසේ මේ තරුණයාගේ අම්මා කොහෙද ගමනක් යන්න එයා මේ කෑම නැස්ති කරගන්න 2:00 3:00 විතර නැගිටලා මෙයා මේ කුස්සියේ වැඩ කර ඉඳලා තියෙනවා. කුස්සිය කියන්නේ මෙයාගේ සාමාන්‍ය පොඩි ගයක් තියෙන්නේ. ඒකේ මේ ගේ දොර ඇරපුවාම පිටිපස්සට මේ පිටිපස්සේ දොර ඇරපුවාම එතන කුස්සිය තියෙනවා. ඒක නිකන් එලි මහනේ තියෙන්නේ. ඕන කෙනෙකුට පේනවා. මේ එතන ඉඳගෙන තමයි මෙයා මේ උයන්නේ. මෙයා මේ එතකොට අර මේ මං කියන තරුණයා ගේ ඇතුලේ නිදියගෙන ඉඳලා තියෙන්නේ. මේ තරුණයාට එකවරම ඇහැරිලා තියෙනවා. ඒ කියන්නේ මේ හැමදාම 5 විතර මෙයා නැගිටිනවා. වැසිකිලි කිරි බොන්න. ඒකයි මේ ගෙවල් ගන්න ගිහින් දෙන්නවා. ඉතින් 6:00 වෙනකොට එයා එයාගේ රාජකාරිය ඉවර කරනවා. කිරි ටික ගෙවල් වලට දීලා. ඉතින් මේ ළමයට ඇහැරුණ වෙලාවේ මෙයා එකපාරටම ඇවිල්ලා අර අම්මා මේ කෑම උයනේ ඉඳලා තියෙන්නේ එතනින් එළියට ගිහින් තියෙනවා ළමයා. ඊට පස්සේ මේ අම්මා හිතන පුතේ මේ මොකද මේ පාන්දර කියන්නේ මහරයින් මොකද මේ කිරි ගන්න යන්නේ කියලා. මේ වාජිනේ පුතන ගිහින් තියෙන කිරි ගන්න වාජිනේ තන. ඊට පස්සේ කතා නැතුව නිින්දෙන්ම වගේ ගියා. ගිහින් විනාඩියක් යන්න කලින් බය වෙලා කෑ ගහගෙන දුවගෙන ආවා ගෙදරට. ඇවිල්ලා මේ නිදියාගෙන
රේත් කොළුවේ ඉඳන් පෙරවගෙන නිදිලු. ඊට පස්සේ මේ දැන් අර අම්මාට මේක සැකන්නේ. අම්මා මේ ඒකම ගියතර ඇවිල්ලා ඇයි මේ පුතා මොකද උනේ කියලා අහද්දී සත්‍යයක් කොන්නතර ඉන්නවා. ඊට පස්සේ දැන් තව පාරක් යනකොට නැති ඊට පස්සේ මේ අම්මාට කියන්නේ ගිහින් මේ ළමයා නිදියාගෙන දැන් ඔළුවෙන් ඉඳන් පෙරවගෙන ඉන්නේ අල්ලලා හොල්ලලා මේ මොකද කොල්ලුනේ කියලා සැර දාලා අහද්දී මේ ළමයා කියලා කිව්වා මම කිරි ගන්න යනකොට මේ එළදෙන බැඳලා ඉන්න පොල් ගහේ මේ අර හැරමිටියක් හේතු කරලා තියෙනවා ඒක රත්තරන් පාටට දිලිසෙනවලු. ඒ කියන්නේ ඒකෙන් ආලෝකයක් විහිදෙනවලු හැම පැත්තටම. ඒ කියන්නේ ඒ හැරමිටිය හේතු කරලා තියෙනවලු මේ පොල් ගහට. ඊට පස්සේ මේ සීයා කෙනෙක් එයාගේ වචන වලින් මම මේ කියන්නේ මේ සීයා කෙනෙක් රැවුලදී මේ ගොඩාක් දිග වයර්ස් එක සීයා කෙනෙක් මේ එළදෙනකින් කිරි දෝනවා. ඊට පස්සේ ඒකට මට බය හිතුණා ඒකයි මම මේ දුවගෙන ඇවිල්ලා මේ නිදියාගත්තේ කියලා. පස්සේ මේ අම්මා දැනගෙන දිනවා මේ කොල්ලා මේ ගොපුගේ කාට තමයි බය වෙලා තියෙන්නේ. මේ අම්මා කෑ ගහලා දිනවා ඵලයන්කෝ මේ මහරයන්ම ආයිතවට මේ කියලා ඉතින් බැනලා දිනවා. බැනලා දැන් මේ සිද්ධිය දැන් අම්මා අර උදේ මොකක් හරි ගමනක් යන්නේ මේ කෑම යන්නේ. මේ ඊට පස්සේ දැන් ළමයා සාමාන්‍ය දෙයට ඉන්නවනේ. අම්මා ගමන ගිහින් ඉඳලා බලද්දිත් අර ළමයා නිදියන් ඉන්නවා. ඊට පස්සේ මේක ගැන තව තවත් විස්තර අහුවම මේ අම්මට තේරෙලා තියෙනවා මේ ළමයා හොඳටම බය වෙලා ඉන්නේ කියලා. ඊට පස්සේ ඒ අම්මා දන්න දේවාලයකට එක්කන් ගිහින් මේ ළමයාට දේවාලයේ සාන්ති කර්මයක් කරගෙන දේවාලයේ විස්තරයක් අහගෙන මේ ඉතින් ඒ එකම කරේ මේ ළමයා මෙහෙම පිට ගමන් කරා. ඒ කියන්නේ මේ නෑදෑ ගෙදරකට ඇරියා. මෙහෙ හිටියොත් තව බය වෙයි කියලා මේ ළමයා වෙනත් පළාතකට ඇරියා. ඒ ගිහින් කොහොමද අවුරුදු ගානක් ඉඳලා දැන් ආයෙත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ සිද්ධිය සැබෑම සිද්ධියක්. එතකොට මේ කොපුළු යක්ෂයාගේ බලපෑමකට මේ ළමයා ගමෙන් පිට වුණාද? ඒ කියන්නේ මේ කොපුළු යක්ෂයාට ඒ කරගෙන යන වැඩේ කරගන්න මේ ළමයා බාධාවක් වෙයි කියලා ඒ යක්ෂයා විසින් මේ ළමයාව පිටපම් කරාද කියන සැකෙත් මට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සිද්ධියක් සැබෑම සිද්ධියක්. ඉතින් මේ සිද්ධියම ගැන ඔයගොල්ලෝ හිතලා බලන්න.